සුබ දිනයක් වේවා මිත්‍රවරුනි. අද ඔක්තෝබර් 2 බ්‍රහස්පතින්දා දවස. පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් ඍජුව සම්බන්ධයි කියලා සොයාගත්තා. පොලිස් ඇමති කියයි. අද නිවුස් එක ඒක. පාස්කු ප්‍රහාරය ගැන වරින් වර නිවුස් මතුවෙනවා. නැවත ඒ නිවුස් යට යනවා. වරක තවත් චරිත මතුවෙනවා. ඒට අදාළ තවත් පක්ෂ ගැන ඇඟිල්ල දික් වෙනවා. චෝදනා එල්ල වෙනවා. නැවතත් ඒවා යට යනවා. මෙවන් වූ විවිධ මති මතාන්තර අදහස් පහළවන වකවානුවක ඊයේ දවසේදී මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මේ පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් කළා මිත්‍රවරුනි. ඒ ඉතා වැදගත්. පාස්කු ප්‍රහාරයට පිල්ලෙයන් ඍජුවම සම්බන්ධයි කියලා අපි සොයාගත්තා. කවුද කිව්වේ? මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල. හරි. දැන් මොකක්ද ඊළඟට සිද්ධ වෙන්නේ කියන එක තමයි රටේ පුරවැසියන්ට තියෙන කුකුස. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය කාගේ උවමනාවටද සිද්ධ වුණේ? එතකොට කොයි විදිහටද පිල්ලයන් මේකට සම්බන්ධයි නම් සම්බන්ධ වුණේ? පාස්කු ප්‍රහාරය දියත් කළේ මොන විදිහකටද? එතකොට මේක පිටිපස්සේ හිටියේ සැබෑ මොලකරු සහ ප්‍රධාන හස්තය පිල්ලයන් විතරද? එතකොට මේ ප්‍රහාරය පිටිපස්සේ හිටපු දේශපාලන චරිත කවුද? එතකොට දේශපාලන චරිත කිහිපයක් හෝ මේකට සම්බන්ධ වුණා නම් ඔවුන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දායකත්වයේ දැක්වේ මොන විදිහටද? මේ වගේ ප්‍රශ්න රාශියක් මිත්‍රවරුනි ඔන්න දැන් අප හමුවට නැගෙනවා. ඇත්තටම පොලිස් ඇමති මේ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා මේ පවසපු කාරණය ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක් මිත්‍රවරුනි. මිත්‍රවරුනි මේ ආනන්ද විජේපාල ඇමතිවරයා ඔහු මේ රූපවාහිනී වැඩසටහනදී ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පරීක්ෂණ වල යම් විශේෂ ප්‍රගතියක් මේ වෙනකොට විටින් විට සිද්ධ වෙමින් පවතිනවා. ඒ හා අදාළව සිදු වූ මුල් විමර්ශනවල අඩුපාඩු හා ඇතැම් නොසැලකිලිමත් කම් පිළිබඳ මේ ඉතා වැදගත් ප්‍රකාශයක්. ඒ ආණ්ඩුවල පැවති කාලවල මේ පරීක්ෂණවල නොසැලකිලිමත් කම් පිළිබඳ පුළුල් පරීක්ෂණත් දැනට ක්‍රියාත්මක කරලා තියෙන බවට ඔහු හෙළිදරව් කරා. ඒ වගේම මේ විමර්ශන වලින් හොඳටම පැහැදිලි වූ ප්‍රධාන කාරණයක් වන්නේ නැගෙනහිර හිටපු මහ ඇමති චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාර සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් දැනුවත් භාවයකින් සිටිය බවයි. ඒ මහජන ආරක්ෂක ඇමති කෙලින්ම කියනවා. ඒ වගේම පිල්ලෙයාන් මේ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ බවත් මේ වනකොට තොරතුරු තහවුරු වෙලා තියෙන බව ඇමති ආනන්ද විජේපාල පසුගියදා ස්වර්ණ වාහිනියේ රතු ඉර වැඩසටහනේදී මේ බව එලිපිටම කිව්වා මිත්‍රවරුනි. එදා දවසේ හිටපු ඇමති හරින් ෆර්නාන්ඩෝගේ තාත්තා පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන සිටිය බවට හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදීත් කිව්වා. එම නිසා ඔහු එදා පල්ලියට ඉරිදා දේවමයට ගියේ නැති කතාවකුත් කිව්වා. එතකොට ඒ හරින් ප්‍රනාන්දුගේ තාත්තා ඒ වෙලාවේ ඉඳලා තින්නේ අසාධ්‍ය වෙලා හොස්පිටල් එකක. ওই නිවුස්ත් අපි හොඳටම දන්නවා. ওই ගැන විවිධ නිවුස් පළ වුණා ඒ දවස්වල. ඒ වගේම මිත්‍රවරුනි පල්ලිවල ඇතැම් පූජකවරු පල්ලිවල ඇතැම් ප්‍රධානීන් එදා පාස්කු ඉරිදා දේවමෙහෙය මග ඇරලා හිටපු බවටත් අපිට තොරතුරු දැනගන්නට ලැබුණා මාධ්‍යයෙන්. අපි ඒව ගැන එදා කියෙව්වා.
අපි නිවුස් දැක්කා. ඒ වගේම ඔය ප්‍රහාරය එදින සිද්ධ වෙනවා, ඒ දින කීපය තුල සිද්ධ වෙනවා කියලා ඇතැම් දේශපාලන සහ ආරක්ෂක අංශ දැනගෙන හිටිය බවටත් ඒ කාලේ විවිධ තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක ඇමතිලා, ඊට පස්සේ පොලිස් ඇතම් ඉහළ තනතුරු දරන අය, මේ සියල්ලම මේක ගැන ඔත්තු සේවාවන් මේ සියලු දෙනාමත් දැනගෙන හිටියා කියලා තොරතුරු තියෙනවා. තොරතුරු එළිදරව් වුණා. එතකොට තව පැත්තකින් මේ කියන පිල්ලයන් මේ පාස්කු ප්‍රහාරය නොදොන සිටියා කියලා කිසිවෙකුටත් කියන්නට බෑ. එය වෙන්නටම ඕනේ කතාවක්. ඒ සියල්ල ඇත්ත. මොකද අනිත් අය රටේ සාමාන්‍ය මිනිස්සු ටික ඔක්කොම දැනගෙන හිටියා නම්, රටේ ප්‍රධාන දේශපාලන චරිතත් බුද්ධ්‍යංශත් දැනගෙන හිටියා නම් පිල්ලයන් මේක නොදොන සිටියා වෙන්නට බෑ. සියල්ල ඇත්ත මිත්‍රෝනි. කෙසේ හෝ ප්‍රශ්න රාශියක් නැවතත් අප හමුවට ගෙනල්ලා තියෙනවා. දැන් ප්‍රශ්න රාශියක් නැවතත් අප හමුවට එනවා පාස්කු ප්‍රහාරයට පිල්ලයන් ඍජුවම සම්බන්ධයි කියලා අපි සොයාගත්තා කියලා මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මේ රූපවාහිනී වැඩසටහනේදී කිව්වට පස්සේ. ඔබත් මේ ගැන මොහොතක් හිතන්න මිත්‍රෝනි. මේ ගැන ඔබට යමක් අදහසක් ලියන්නට තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට ලියන්න. එය මේ වීඩියෝ නරඹන බොහෝ අයට රුකුලක් වේවි, අත්වලක් වේවි, තොරතුරු, සත්‍ය තොරතුරු දැන ගැනීමට. මං අනුර චන්ද්‍රසිරි.